ආයුබෝවන් Access Agri YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන මාතෘකාව තමයි නිවාස අලංකරණය සඳහා නිවාස ඇතුළත අලංකරණය සඳහා මෙන්න මේ වගේ ලොකු මට්ටමේ පැල ඇති අපි සාමාන්‍යයෙන් මේවා එළිය තමයි හිටවන්නේ මේ වගේ කැනස් ගස් කොහොමද අපි ගේ ඇතුලේ තබා ගන්න විදිහට සකසන්නේ කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් ඉඩකඩ තියෙන නිවාස වලට ගොඩක් ලස්සනයි මේ වගේ ලොකු ගස් පෝච්චි වල හිටවලා තියුවාම හරි ලස්සනක් එනවා. ඉතින් අද අපි බලමු කොහොමද අපි මේ වගේ පැලයක් බඳුනක හිටව ගන්න කියලා. ඉතින් අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයේ මේක මල් පෝච්චියක් වෙනුවට අපි දැන් භාවිතා කරන්නේ. මොකද මල් පෝච්චි පොඩි සයිස් එකෙන් තියෙන්නේ මේක ටිකක් විශාල මට්ටමේ බඳුනක්. ඉතින් මෙන්න මේ වගේ බඳුනක් අරගෙන තමයි අපි මේක සිටවන්නේ. ඉතින් අපි මේ පැල ඇටි මේ ගේ ඇතුලෙන් තියුවාම ඉතින් ස්වභාවික විදිහට වැස්ස ලැබෙන්නෙත් නැහැ, ලොකුවට හිරු එළිය ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේකට ටිකක් පෝෂක පදාර්ථ වැඩියෙන් දාලා තමයි මේක සිටව ගන්න ඕන. ඉතින් අපි ඒ සඳහා කුකුල් පොහොර පාවිච්චි කරනවා. මේකේ පතුලට මෙන්න මේ විදිහට ලේයර් එකක් විදිහට මේකට දාගන්න ඕන මුලින්ම. ඉතින් අපි මෙන්න මේ විදිහට අඟල් 6ක විතර වගේ තට්ටුවක් දාලා මේ පතුල කුකුල් පොහොර වලින් පුරව ගත්තා. ඉතින් මේ කුකුල් පොහොර යොදා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මාස 6ක්වත් පරණ කුකුල් පොහොර ගන්න ඕන. මොකද නැත්තම් මේ පැල තැම්බීමට ලක් වෙනවා. ඒ නිසා කුකුල් පොහොර ගන්නකොට ඒ ගන්න තැනින් පොඩ්ඩක් අහන්න මේවා කොච්චර කල් පරණද කියලා. ඉතින් මාස 6ක් විතර පරණ ඒවා ගත්තාම අපිට මේ පැලේ හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් අපි මේ තට්ටුවට උඩින් මේ විදිහට සාමාන්‍ය පෝරපස් දා ගන්නවා අඟල් 2ක පමණ තට්ටුවක්. ඉතින් මම මේ පැලේ සිටව ගන්න කලින් මුලින්ම පොලිතීන් කවර එක අඩියක් පමණ වෙන පොලිතීන් කවර එක මේ පැලේ සිටවලා අවුරුද්දක් විතර වගේ මේක නඩත්තු කරලා තමයි මේ තත්ත්වයට අරන් තියෙන්නේ. ඉතින් ඒ පැලේ තමයි මම මේ ලොකු බඳුනක සිටව ගන්නේ. ඉතින් මේ කලාව තාම ඒ තරම් ජනප්‍රිය නැහැ. උනාට ගොඩක් ලස්සනයි. මේ විදිහට ලොකු ගස් ගෙවල් ඇතුලේ තියුවහම ඉතින් මුලින්ම මේ විදිහට මේ තියෙන පොලිතීන් කවරේ තියෙන මේවා ටික මේ විදිහට ගලවලා අයින් කර ගන්න ඕන. නැත්තම් මුල් ටික හරියට අලුත් බඳුනේ තියෙන පස් වලට යන්නේ නැති නිසා මෙන්න මේ විදිහට අයින් කර ගන්න ඕන. ඒත් එක්කම මේ තියෙන අනිත් තියෙන මේ දේවල් ටිකත් අයින් කර ගන්න ඕන. මරුණු ගස්වල කොටස් ඒ ටික අයින් කර ගන්නවා. මේ හොඳට මුල් දුවලා තියෙන්නේ. ඉතින් මේ යට තියෙන මේ වගේ පොලිතීන් ගලවලා අයින් කර ගන්න ඕන.
ඉතින් ඊට පස්සේ අපි මේක අරගෙන මේ විදිහට අපේ බඳුනෙන් මේ විදිහට තබා ගන්න ඕන. ඊපස්සේ මේ විදිහට හොඳට මේක මේ විදිහට හදන්න ඕන. ඊට පස්සේ දැන් අපි කොම්පෝස්ට් පස් ටිකක් ගෙනල්ලා වටේට හොඳට දා ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට වටේටම පස් ටික දා ගන්න ඕන. ඉතින් මම හදාගත්ත මේ බඳුන මේ විදිහට අදාළ තැනින් තියාගත්තා. ඉතින් මේක මේ ටිකක් බර නිසා අදාළ ස්ථානයට තියාගෙන වතුර දා ගන්න ඕන. නැත්නම් මේක ගෙනියන්න ටිකක් අමාරුයි. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඉතින් ලස්සන විදිහට ගේ අලංකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මීට කලින් හදාගත්ත මේ වගේ විශාල බඳුනක් උණ ගහක් තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඔයාලගේ නිවාස අලංකරණය කරගන්න මේ විදිහට විශාල ගස් බවලා ගේ ලස්සන කරගන්න. ඉතින් අපගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඉදිරියේදී මේ වෙනි වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.